හායි ෆැන්සි කෙල්ලනේ මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි bow earrings හදමු. මෙන්න මේ දේවල් ටික තමයි ඕන කරන්නේ. මේ තියෙන jewelry wire. මේක ගොඩක් thin wire එකක්. ඒක නිසා ලේසියෙන්ම මේක හදාගන්න පුළුවන්. මුලින්ම beads 3ක් එකතු කරලා තව beads දෙකක් මෙන්න මේ විදිහට අපේ wire එකට එකතු කරගන්න ඕන. මුලදී මේ වගේ හැඩයක් ආවට බය වෙන්න එපා. අන්තිම වෙද්දී හරියනවා මේ වගේ අතින් හැඩය හද මේක ඉතුරු ටික කරගෙන යන්න. ඊට පස්සේ bow එකේ හැඩේ කම්ප්ලීට් වෙන්න එක බීඩ් එකක් කලින් විදිහටම එකතු කරගන්න ඕන. ඒ හැම වෙලාවකදීම bow එකේ හැඩය අතින් හදන්න මතක තියාගන්න. ඊට පස්සේ ඕන කරන්නේ බීඩ්ස් දෙකක් මේ වගේ හදා ගන්නවා. මේ හැම තැනකදීම පුළුවන් තරම් wire එක තද කරන්න try කරන්න. බැරිම නම් මේ වගේ අඬුවක් ආධාරයෙන් පොඩ්ඩක් තදට wire එක හදා ගන්න ඕනේ. ඒ වගේම හැඩය හදා ගන්නත් ඕන. ඕනටත් වඩා තද කරලා අදින්න යන්න එපා. මේ wire එක ගොඩක්ම thin. ඒක නිසා ඉක්මනට කැඩිලා යන්න පුළුවන්. ඊපස්සේ අන්තිමට මේ වගේ beads 3ක් එකතු කරලා අපි bow එක complete කරගන්නවා. එතෙන්දි ටිකක් තද කරලා එක හදා ගන්න ඕන. දැන් මේ දෙපැත්තෙම wire සිතුරුයි. මේ wire ටික ආපස්සට මේ විදිහටම අපි ගොතාගෙන යන්න ඕන. එහෙම කරන්නේ මේ bow එක තව ටිකක් තදට ලස්සනට තියෙන්න. මේ වගේ ඒ wire දෙක අපි උඩහට ගොතාගෙන ආවා වගේම ආයි පහළට ගොතාගෙන යන්න ඕන. දැන් අනිත් පැත්තේ තියෙන ඒ wire එකත් මේ beads දෙක මැදින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට යවලා ටිකක් ඒක අපි තද කරලා හදා ගන්නවා. මේ විදිහට අරගෙන පොඩ්ඩක් අඬුවකින් තද කරලා දෙපැත්තම හදා ගන්න ඕන. ඒ හැම වෙලාවකදීම හැඩය හදා ගන්න ඕන. මේ විදිහට දිගටම අපි අන්තිම වෙනකම මේක හදාගෙන යන්න ඕන. දැන් අපේ bow එක complete. මේ ඉතුරු wire ටික අගින් ගැට ගහ ගන්න ඕන. මේ විදිහට තමයි ඒක ගැට ගහගන්නේ. එතෙන්දී තෝනටත් වඩා අදින්න යන්න එපා. බොහොම ඉක්මනට මේ wire කැඩෙන්න බලනවා. ඊට පස්සේ වැඩි කොටස් දෙක කපලිවත් කරගන්න ඕන. දෙපැත්තම ගැට ගහගත්තට පස්සේ මේ තියෙන්නේ අන්තිමටම හදාගත්ත bow එක. දැන් අපි ස්ටඩ් දෙකක් එකතු කරමු. මේ වගේ හැඩය හදාගන්නේ මොකද අපේ ළඟ තියෙන beads ගොඩක් පුංචි. මේ විදිහට නවා ගන්නේ නැතුව ඇලෙව්වොත් උඩිනුයි යටිනුයි මේක bead එක අතරින් පේන්න බලනවා. මෙහෙම නවාගෙන ඇලෙව්වට පස්සේ එහෙම පේන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ bow earring එක හදලා ඉරුණාට පස්සේ. බලන්නකො ලස්සන නේද? මේ වගේ දේවල් කඩේ ගොඩක් ගණන් විදිහට තිබ්බට අපිට වම ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකක් එන්නම්. bye.